තෙරුවන් සරණයි. ශ්‍රී විෂ්ණු ශක්ති YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේ මාතෘකාව thumbnail එකේ දාලා තියෙනවා. ඔබ දකින්න ඇති. වරන් දරුවන්ට සහ ශක්තිලාභීන්ට බහුලව තියෙන නැත්නම් බහුලව දකින්න ලැබෙන රෝග සහ දෝෂ. ඔබ ප්‍රධාන වශයෙන් ආවුනික වරන් දරුවන්ට විශාල ගැටලුවක් වෙලා තියෙන දෙයක් මාතෘකාවක්. ඒ නිසා මම හිතුවා අද ඒ සම්බන්ධ යම්කිසි පැහැදිලි කිරීමක් ඔබට කරලා දෙන්න කියලා. වරන් දරුවන්ට දරම් ගමනේදී හෝ වේවා ශක්තිලාභීන්ට ඒ ශක්ති අවදි කර ගැනීමේදී හෝ වේවා තමන්ගේ කය තුලින් මනස තුලින් සහ ගමනට ඇති වෙන විවිධාකාර වේදනා රෝග දෝෂ තත්ත්වයන් හමු වෙනවා. අපි දැකලා තියෙනවා ආධුනික වරන් දරුවන් ඒ තමන්ට ඇතිවෙනා වූ ගැටලු නැත්තම් කයේ තියෙන අසනීපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මනස සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් වරම කරගෙන යන්න තියෙන දෝෂ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඔය දුර්ලභ වරන් ගමනක් හම්බෙලා ශක්තියක් ලබා ගන්න පිනක් කුසලයක් පහළ වෙච්ච උනාට පස්සේ ওই ගමන අතරතුරදී අපිට මුණ දෙන්න ප්‍රධාන කාරණාව තමයි මේ කතා කරන්නේ. වරන් දරුවෙක්ට රෝග ගත්තහට පස්සේ ප්‍රධාන වශයෙන් බලපාන එකක් තමයි මේ ඇඟපත වේදනාව. රෝගයක් නෙවෙයි, නමුත් කයර දැනීමක්. ඇඟරදීම මුළු ඇඟම කයම රිදෙන තත්ත්වයක් වරන් දරුවෙකුට තියෙනවා. අනිත් කාරණාව හිසේ කැක්කුම, ඊට අමතරව කොන්ද ආශ්‍රිතව කැක්කුම වේදනාව, බඩ ආශ්‍රිතව කැක්කුම වේදනාව සහ පුරවා දැනීම නැත්නම් බඩ ඇතුලෙන් යම් යම් දැනීම් තියෙන ස්වභාවය පාද සම්බන්ධ විශේෂයෙන්ම පාද සම්බන්ධ කලවවල සහ ධනිස්වල සහ යටිපතුල් ආදී කියන මේ ස්ථානවල ඇතිවෙනා රෝග තත්ත්වයන් සහ අසනීප තත්ත්වයන් සහ වේදනා තත්ත්වයන්. තව තියෙනවා අත්වල තියෙන හිරිවැටීම් ගතියක්, කැක්කුම් ගතියක්, එතකොට වේදනා ගතියක් සහ යම් යම් රෝග තත්ත්වයන් හට ගන්න පුළුවන්. මේ වරන් දරුවන් සම්බන්ධව සහ ශක්තිලාභීන් සම්බන්ධව. සමහර අය කියනවා තද ඔළුවේ කැක්කුමක් තියෙනවා, ඔළුව බර ගතියක් තියෙනවා, ඇස් නිලංකාර වෙනවා, ඒ වගේ තත්ත්වයන්. එතකොට මේක අඳුනා ගන්න බෑ හරියටම රෝගයක්ද එහෙම නැත්නම් මේ වරමට අදාළව නැත්නම් ශක්තියට අදාළව කරුණක්ද එහෙමත් නැත්නම් බාහිර බලවේගයකින් හෝ විනයකින් හිරේකින් බන්ධනයකින් ඇතිවෙනා තත්ත්වයක්ද නැත්නම් ඇත්තටම තමන්ගේ කයේ තියෙන ප්‍රශ්නයක්ද කියන එක අපි වරන් දරුවන් ශක්තිලාභීන්ට අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. බොහෝ දෙනා හුවිලා තියෙන්නේ මේ කැක්කුම් නැත්නම් වේදනාවන් මේ තත්ත්වයන් දැනුණාට පස්සේ බටහිර වෛද්‍ය ක්‍රමයට කියලා නැත්නම් ස්පිතාලයට ගිහලා බෙහෙත් ගන්න එක. සමහරක් රෝග හොඳ වෙන්න පුළුවන්. නමුත් බොහෝමයක් මේ තත්ත්වයන් සදාකාලික සුවපත් වෙන්නේ නැහැ. తాවකාලිකයි. මොකද වේදනානාශක ශක්තියක් නැත්නම් බෙහෙතක් ගත්තට පස්සේ తాවකාලික යටවත් වීමක් වෙනවා. නමුත් මේක නිතර උඩට ඇවිල්ලා පවතින්න පුළුවන්. අනිත් එක තමයි වරන් ලාභීන් තියෙන ප්‍රධානම ගැටලුව තමයි කොන්ද සම්බන්ධව ගැටලුව. කොන්ද බර ගතියක්, කොන්ද කැක්කුමක් කියන කතන්දරේ. විශේෂයෙන්ම කාන්තාපාශයේ තියෙන ගැටලුවක් තමයි මේ බඩ නැත්නම් උදරයේ ආශ්‍රිත තියෙන ගැටලුව. ඒ කියන්නේ සමහරක් අයගේ තියෙන බෝලයක් වගේ බුයියක් වගේ කැරකෙන ස්වභාවයක් තියෙනවා කියලා කියනවා. ඒක එහාට මෙහාට යනවා කියන ස්වභාවයක් කියනවා. යටිබඩ ආශ්‍රිතව දැවිල්ල, තද ගතිය, හිර ගතිය, කැක්කුම් ගතිය කියනවා. තවත් තියෙනවා පපුව හිර. පපුවට පල්ලය කියන්නේ පපුව දෙසට එන යම් කිසි දෙයක් නේ හිර වෙනවා වගේ කියලා කියනවා. පපුවේ කැක්කුමක් කියනවා. තව තමයි උගුර ආශ්‍රිතව ගැටලු.
නැත්නම් තව ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වෙනා වූ දෝෂ තත්ත්වයන් රෝග තත්ත්වයන් හිස් මුදුන කැක්කුම් නල දෙපැස්ස කැක්කුම් සහ කන් සම්බන්ධ ප්‍රශ්න මේ වරන් දරුවන්ට බහුලව දකින්න ලැබෙනවා. හැබැයි අපිට කියන්න බෑ මේ தත්ත්වය ඇත්තටම රෝගයක්ද කියලා. ඒක ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු මාර්ග තියෙනවා. විශේෂයෙන්ම Taman බෙහෙත් ගත්තා නම් ඒ රෝග තත්ත්වයන් සුවපත් භාවයට පත් වුනේ නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මේ සම්බන්ධව පරීක්ෂා කරගත යුතුමයි. මොකද නැත්නම් ඔබේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. හැම වෙලාවෙම හැමදාම මේවත් එක ගැටි තමයි ඉන්න වෙන්නේ. මොකද වේදනාවක් දැනුනන් පස්සේ අපේ කට්ටිය ඒ වේදනාව අල්ල ගන්නවා. අල්ලගෙන ඒකත් එක්ක ඉතින් ගැටි ඉන්න ස්වභාවයක් තමයි මේ වරන් දරුවොත් ආධ්‍යාත්මිකව බොහෝ දෙනාගේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ தත්ත්වෙට වරන් දරුවෝ සක්තිලාභී මොනවද තියෙනවා. මේකට ඇතිවෙන හේතු තියෙනවා. ඒ හේතු තමයි බොහෝ වෙලාවට කයේ පවතිනා වූ විශේෂ වෙනස්කම්. අපි කියමු ශරීර පංචස්කන්ධයට නැත්නම් කායයට වරමට අදාළ වූ දේවතාවුන් වහන්සේලා ඥාති දේවතාවුන් වහන්සේලා ශරීරගත වෙන වෙලාවේ කොණ්ඩේ කැක්කුම කකුල් කැක්කුම දණහිස් කැක්කුම ඇති වෙන්න පුළුවන්. උරපතු තද ගතියක් කෙර ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව දේවතාවුන් නැත්නම් ඥාති බලවේග ඇතුල් වෙන ස්වභාවයේ වේදනාව වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ කයේ තියෙන අවේරතා හිරයක් හෝ බන්ධනයක් හෝ නැත්නම් ශක්තිය සම්බන්ධව ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඥාති දේවතාවුන් වහන්සේලා ශරීර කයට හරියාකාර ඇතුල් වෙන්න බෑ. ඇතුල් වෙනකොට ඇතිවෙනා වූ වේදනාව වෙන්න පුළුවන්. තව පැත්තකින් ගත්තට පස්සේ තමන්ගේ කාපු බීපු නැත්නම් කන බොන ස්වභාවයේ කන බොන දේවලුත් එක්ක ඇති වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ වන සාමාන්‍යයෙන් බඩ විරේක කරගෙන ඒ වගේ දේවල් වලින් ඉවත් කර ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ධර්ම පැත්ත තමයි තමන්ට විනයක් නැත්නම් බන්ධනයක් හෝ යම්කිසි මේ වර්ම වළක්වන්න ශක්තිය වළක්වන්න දෙයක් කරලා තියෙනවා නම් ඒ තුලින් මේ වේදනාව සහ රෝග තත්ත්වය සහ දෝෂ තත්ත්වය හට ගන්නවා නම් විශේෂයෙන්ම තමන්ගේ වර්ම සහ ශක්තිය ගොඩනගා ගැනීමට සහ මේ මාර්ගය යාමට ඔබට නොහැකියාවක් ඇති වෙනවා. මොකද අනිවාර්යයෙන්ම මේ තමන්ගේ ගමනට බාධාවකට තමයි මේ දේ වෙලා තියෙන්නේ කරලා තියෙන්නේ වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවෙත් අනිවාර්යයෙන්ම තමන්ට කැමති සුදුසු හොඳයි කියන වෛද්‍යවරයෙක් ළඟට ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේ පරීක්ෂා කරගන්න වෙනවා. මේවා බාධා. ඉතින් තව කාරණාවක් තියෙනවා බොහෝ විට මේ බහුලවම දකින්න ලැබෙන කාරණාවක් තමයි මේ කාන්තා පාර්ශවයට වරන් දැරිවියන්ට උදරය ආශ්‍රිතව තියෙන ගැටලුව. ගාඩ්දුරට බඩේ ගෙඩියක් කියන කතන්දරේ සහ බඩේ දැවිලි ගතියක්, බඩ පුරවා දැමිලි ගතියක්, පපුව හිර වෙන ගතිය බොහෝ දුරට කාන්තාවන්ට එනවා ඇති වෙනවා. එතකොට තුනටියෙන් පල්ලහැ වේදනාව, තුනටියේ වේදනාව, කොන්ද බර ගතිය. එතකොට මේ එක තමන්ගේ මනස විකෘතිභාවයක්, සිහි විකල් ගතියක් වෙන්න පුළුවන් නොදෝෂ තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ මහබද්දර කාලියම්මගේ සෝන් කාලියම්මගේ වරන්ලාභී නාග පැත්තින් එන නාගපත්තින් නාග කාලිමේනියන් වහන්සේගේ සත්පත්නියම වෙන වරන්ලාභී නියන්ට මේක බහුලව දකින්න තියෙනවා. ඒකට හේතුව සමහරක් වෙලාවට මේ දරුවෝ උප්පත්තිය ලබන්නේම දෝෂයක් එක්ක. භව ගණන් ජීවත් වෙලා යන අපි මේ භවයන් එක භවයන් තුල අපි අතින් වෙච්ච වැරදි කරනා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ හේතු කොටගෙන ඇති වෙන්නා වූ රෝග තත්ත්වයන් දෝෂ තත්ත්වයන් වරන් දරුවන් තුල හැංගිලා තියෙනවා. දන්නේ නැහැ. අපි හිතන්නේ මේ බඩේ ගැක්මක් කොන්දේ ගැක්මක් නැත්නම් අසාමාන්‍ය රෝගයක් කියලා. අපි ඉතින් බෙහෙත් ගන්න යනවා, දරුවෝ බෙහෙත් ගන්න යනවා. නමුත් මේ සෝතාවයකටපත් වෙන්නේ නැහැ. ඒකත් අමනුෂ්‍ය නැත්නම් යක්ෂ පැත්තේ දෝෂ තත්ත්වයන් බවට අපිට අඳුනා ගන්න ලැබිලා තියෙනවා. බොහෝ විට උගාද්ෘතෝයක මදන කාම යක්ෂ කල්පමාර දෝෂ ආදී වූ දෝෂ තත්ත්වයන් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි වරන් දරුවට නම් දැරිවියන්ට නම් බොහෝ විට ඒ தත්ත්වේ
අද බලපාලා තියෙනවා. ඒක හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනාගෙන ඒකට අවශ්‍ය පිළියම් යොදා ගන්න ඕන. ඔය කියන දෝෂ තත්ත්වයන් බලන්න ඔබට තියෙනවද කියලා. වරන් දරුවන්ටත් එහෙම තමයි. බඩ කොර වෙන ගතිය, කොන්දේ කැක්කුම් ගතිය, කකුල් බර ගතිය, සමහරක් විට භූමියක හෝ Tamanට බහිරව පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා නම් පාද සම්බන්ධව ගැටලු ඇති වෙන්න පුළුවන්. දෙපා සම්බන්ධව කකුල් බර ගතියක්, කැක්කුම් ගතියක්, හිරි වැටෙන ගතියක්, යටිපතුල් වලින් යම් කිසි දෙයක් ඇනෙනවා, අයිනවා, කඩි කනවා වගේ ගතියක් තියෙන්න පුළුවන්. භූමිය සම්බන්ධ බාහිර ප්‍රශ්න තියෙනවා නම්, වරන් සම්බන්ධ බාහිර ප්‍රශ්න තියෙනවා නම් ඒකත් හඳුනා ගන්න ඕන. මම මේ එකින් එකට ඔබට ඉදිරියේදී අනුවත් කිරීමක් කරනවා. අදට මේ කරන්නේ මේ සාමාන්‍ය දුල අපිට බහුල වශයෙන් අපි දකින රෝග ටික. මේ රෝගකින් එකට මොනවද මේ තත්ත්වයන්, ඇයි මෙහෙම වෙන්න හේතුව කියන එක මම ඉදිරියේදී ඔබත් එක්ක කතා කරනවා. තව පැතිකඩක් තමයි මේ රෝග වලට නැත්තම් මේ වේදනාවන් වලට නැත්තම් මේ දෝෂ වලට බලපාන ප්‍රධානම හේතුවක් තමයි තමන්ගේ ග්‍රහ චක්‍රය. එහෙනම් තමන්ගේ ග්‍රහ චක්‍රය මොන වගේද කියලා තමන් පරීක්ෂා කරගන්න වෙනවා. ඒකට හේතුව අනන්ත සංසාරයේ පටන් අපි ඇවිල්ලා ඉපදිලා මැරිලා මේ එන ලොකු ගමනක් නිසා ඒක ඒ සඳහා ඒ හින්දා වෙන්න දෝෂක් තියෙන්න පුළුවන්, රෝගයක් තියෙන්න පුළුවන්, බාධාක් තියෙන්න පුළුවන්. ඉතින් මේ කය තුල සිර දෙවල් දක්වා තියෙන මේ කය තුල විවිධ ඉන්ද්‍රියන් වලට සමහර කට්ටියගේ ඇස් වලින් කඳුළන ස්වභාවයක්, සමහර අයගේ ඇස් කකියන ස්වභාවයක් වෙන්න පුළුවන්. මේවා මේ හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන පරීක්ෂා කරගත යුතුයි. බෙල්ල සම්බන්ධ, තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධව දෝෂ වෙන්න පුළුවන්, රෝග වෙන්න පුළුවන්. සමහර නිදන්ගත රෝගයක් වෙන්න පුළුවන්, සුව කරන්න පුළුවන්, නොකරන්න නොවෙන්නත් පුළුවන්. ඒකට ඒ වගේ දේවල් පිළිකා තත්ත්වයන්, මේ හුඟාදුරට පිළිකා තත්ත්වයන් බලපානවා මේ වරන් දරුවන් ශක්තිලාභයන්ට. ඒ කියන්නේ බලවේග කයට ඇතුල් වෙලා හිර වෙලා නහර ආශ්‍රිතව, මාංශ පේශි ආශ්‍රිතව මේ අය හිර වෙලා එතන තැම්පත් වීම වෙලා ඒ අය කාන බොන දේ එතන විස තැම්පත් කරලා යම්කිසි පිළිකා ස්වභාවයට නැත්නම් මස් ගැටි ස්වභාවයට සැකසෙන්න පුළුවන් කාය තුල. මේ හැමතැනම හිර තියෙන්න පුළුවන්. ශක්ති ගමන් කරන නාඩි ඒ සියලු දේවල් හිර වෙන්න පුළුවන්. ඒ හිර නිසා අතපය හිර වැටීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රධාන බහුලව දකින රෝග තත්ත්වයන් වලට අපි අද වරන් දරුවන් මුණ දීලා තියෙනවා. දැන් බලන්නකෝ ඔයාලට තියෙනවද මේ වගේ තත්ත්වයන් කියලා. හොඳට කල්පනා කරලා බලන්න තමන්ට මේ වගේ තත්ත්වයන් තියෙනවද කියලා. එහෙනම් ඔබ දෙපැත්තක් තියෙනවා. තමන්ගේ කය රෝගයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඊට අමතරව බොහෝ විට වරන් දරුවන් ශක්තිලාභීන්ට නම් කය රෝග වලට වඩා අමනුෂ්‍ය බලපෑම්, යක්ෂ බලපෑම් මේ උපදින ලෝකයේ හරහා එන්නා වූ දෝෂ සහ රෝග තත්ත්වයන් තමයි වැඩිපුරම වරන් දරුවන්ට සහ ශක්තිලාභීන්ට තියෙන්නේ. ඉතින් ඒ නිසා හරියට අවබෝධයකට එන්න තමන්ගේ ගමනේ යනකොට තමන්ට මේ තත්ත්වයන් තියෙනවද කියලා ඒ ගැන පරීක්ෂා කිරීමක් ඔබ කරගත යුතුමයි. නැත්නම් ඔබේ ගමන සාර්ථක කරගන්න බැරි වෙනවා. මම හිතනවා යම්කිසි අවබෝධයක් මේ පුංචි වචන ටිකෙන් ඔබ ගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකකින් මේ එකින් එකට මේ රෝග සහ දෝෂ සම්බන්ධව තියෙන වීඩියෝ පෙළෙන් ඊළඟ එකකින් මම ඔබට කියනවා එකින් එකට මේ කියපු භෝගයක් දැන් කතා කරානේ ඒ සියලු දේවල් එකින් එකට විස්තර කරනවා. එකක් සම්බන්ධව පුළුල් ආකාරයේ විග්‍රහයකට ඇවිල්ලා අපි කතා කරනවා. එතකොට ඔබට දැනගන්න පුළුවන් ඇයි මේ තත්ත්වයන් කියලා පරීක්ෂා කිරීමක් කරගෙන ගමන සකසා ගන්න ලැහැත්ති වෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. ඒ වගේම දෙවි හාමුදුරන් ඇතුළු 33 කෝටියක් දෙවි හාමුදුරන් වහන්සේලා ගම්බාර අපච්චිගේ ප්‍රධාන කොටගෙන සර්වදේව මණ්ඩලයම වරන් සම්බන්ධව ත්‍රිමූර්ති ශක්තිය මහා දේවතාවුන් වහන්සේගේ ලක්ෂ්ම රාජයන් වහන්සේ කතරගම දැඩිගුණ සත්පත්තියම මහා භද්‍රකාලියම්ම කඩවර කම්බිලි කල මහසොන් ආදී වූ සියලුම දේව දේවතාවුන් ගණේශ මණ්ඩල දෙවි හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සියලු දේව දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ආනුභාවය ලැබිලා ඔබට ඔබේ තියෙන දෝෂ රෝග ඒ සියලු දේවල් निराකරගෙන සුවපත් කරගෙන ඔබට හොඳ ගමනක් යන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.